ආයුබෝවන් ඔබ මේක සිටින්නේ SL විෂන් නිවුස් සමගින්. ඇමරිකාවේ ලොතරැයි දිනුම් ඇදීමකින් ඩොලර් බිලියන 1.8ක මුදල් ත්‍යාගයක් දිනයි. ඇමරිකාවේ ජනප්‍රිය ලොතරැයි පතක් වන පවර්බෝල් ලොතරැයියේ ඊයේ සිදු කළ දිනුම් ඇදීමකින් ඩොලර් බිලියන 1.8ක සුවිශාල ජයමල්ලක් හිමිකර ගැනීමට ආකෑන සාසී පදිංචිකරුවෙකු සමත්ව තිබෙනවා. ඔහු දිනුම් මෙම ජයමල්ල ඇමරිකානු ලොතරැයි ඉතිහාසයේ පුද්ගලයෙකු ජයග්‍රහණය කළ දෙවන විශාලතම ත්‍යාගය ලෙස සැලකේ. ඩොලර් 2ක මුදලකට අලෙවි කරන මෙම ලොතරැයි පතේ 4, 25, 31, 52, 59 සහ රතු වර්ණයෙන් අංක 19 යන අංක 6 ගැළපී තිබෙනවා. ඒ අනුව මෙම මුදල් ත්‍යාගය එකවර ලබා ගැනීමට හෝ වසර 29ක් පුරා ලබා ගැනීමේ හැකියාවක් ජයග්‍රාහකයාට තිබෙනවා. කෙසේ නමුත් බොහෝ ජයග්‍රාහකයින් අදාළ ත්‍යාග මුදල එකවර ලබා ගැනීමේ විකල්පය තෝරා ගන්නා බවද සඳහන්. ඇමරිකානු ලොතරැයි ඉතිහාසයේ ටිකට් පතකින් අලෙවි වූ විශාලතම මුදල් ත්‍යාගය වන්නේ 2021 වසරේදී පුද්ගලයෙකු ඩොලර් බිලියන 2.4ක මුදලක් දිනා ගැනීමයි. 1992 දී ආරම්භ වූ මෙම ලොතරැයි දිනුම් ඇදීම ඇමරිකාවේ ප්‍රාන්ත 50න් 45කම ක්‍රියාත්මක වේ.